හැමදාම උදේට දත් ටික මැද ගන්න කියලා හිතාගෙන කටේදාගන්නේ විෂ බීජ ගොඩක් කියලා ඔයා නිකමටවත් හිතලා තියනවද? ඔයා දත් මදින හැම වෙලාවකම ඔයාගේ දත් පුරුසුවේ ශුද්ධ ජීවීන්ට හිතකර පරිසර පද්ධතියක් ඇති වෙනවා. ගෙවිලා ගිය කෙඳි මත රැඳෙන ආහාර කොටස්, ඒ වගේම තෙතමනය සහිත පරිසරයේ ශුද්ධ ජීවීන් මිලියන ගණනක් අපිට නොපෙනී ජීවත් වෙමින් වර්ධනය වෙනවා. මේ මොහොත වන විටත් විවිධ විශේෂ සිය ගණනකට අයිති බැක්ටීරියා සහ දිලීර මිලියන 1-12 අතර ප්‍රමාණයක්. ඒ වගේම ගණනය කරන්න බැරි තරම් වෛරස් ඔයාගේ ටූත් බ්‍රෂ් එකේ කෙඳි මත ජීවත් වෙනවා. අනෙක් කාරණය තමයි අපි ගොඩාක් වෙලාවට අපි මේ දත්පුරුසුව තියන්නේ නාන කාමරයේ වැසිකිළියට යාබදවනේ. ඉතින් අපි වැසිකිළිය ෆ්ලෂ් කරන වාරයක් ගානේ ඒකෙන් පිටවෙන ජල අංශු එක්ක අපිට නොපෙනී විෂ බීජ දහස් ගණනක් අපේ දත්පුරුසුවේ තැන්පත් වෙනවා කියලා විද්‍යාඥයින් කියනවා. ඉතින් දත්පුරුසුවක් පාවිච්චි කරද්දී ඒකේ වර්ධනය වෙන විෂ බීජ අවම කරගන්න දත්පුරුසුව නියම විදිහට පිරිසිදු කරන්න පුළුවන් දේවල් ටිකක් විද්‍යාඥයින් අපිට පෙන්නලා දීලා තියෙනවා. හෙයා ඩ්‍රයර් එකකින් තද සුළඟින් වියලීම. එහෙමත් නැතිනම් විස්කි වීදුරුවක හෝ විනාකිරි ද්‍රාවණයක ගිල්වා තැබීම. විෂ බීජනාශක ගුණය සහිත මවුත් වොෂ් ද්‍රාවණයක විනාඩි 5ක් හෝ 10ක් පෙඟවීම වගේ ක්‍රමයක් අපිට උත්සාහ කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අඩුම තරමේ උණු වතුර එකක දත්බුරුසුව දාලා තියලා පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. කැඩුණු බිඳුණු කෙඳි සහිත දත්බුරුසු මත මේ විෂ බීජ වර්ධනය වේගවත් හින්දා දත්බුරුසුවක් දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න යන්නේ නැතුව ඉක්මනින් ඉවත් කිරීම අත්‍යවශ්‍යයි කියලා ඔවුන් තවදුරටත් කියනවා. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙන ශක්තිය නිසා මේ දත්බුරුසු වල විෂ බීජ වලින් ඇතිවෙන බලපෑම අවම වෙලා තිබුණට දුර්වල ප්‍රතිශක්තිකරණයක් තියෙන රෝගීන්ට මේකෙන් දැඩි විදිහට බලපෑම ඇති වෙන්න පුළුවන් නිසා ඔවුන්ගේ දත්බුරුසු අනෙක් අයගේ දත්බුරුසු එක්ක රඳවන එක අවම කරන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන් ඒවා නිසි ලෙස පිරිසිදු කරන්නත් ඕනේ. ඉතින් මින් පස්සේ නිදිමතේ ගිහින් දත්බුරුසුව කටේ දාගන්න කලින් අහක යන ලෙඩවලට එන්න කියන්නේ නැතුව ටූත් බ්‍රෂ් එක නියම විදිහට පිරිසිදු කරන්න පුරුදු වෙන්න.